ලෝකෙ පවර්ෆුල්ම කම්පනි එක මොකක්ද? Apple, Amazon, Google, Facebook, Tesla නෑ. මේවා දැවන්ත විශාල ආයතන තමයි. ඔව් ඇත්ත. හැබැයි තිරය පිටුපස ඊට වඩා පවර්ෆුල් බලගතු කම්පනි එකක් තියෙනවා. Magical statement එක තමයි whoever controls the money controls the world. කවුද සල්ලි පාලනය කරන්නේ? ඒ පුද්ගලයා ලෝකය කන්ට්‍රෝල් කරනවා. ලංකාවේ අපේ මිනිස්සු වැඩිය අහලා නැතිවෙන්න පුළුවන්, වෙච්චර ජනප්‍රිය නැතිවෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රියවීම නෙමෙයි මෙතන තියෙන්නේ. It's a fact. It's the truth. තිරිය පිටුපස ලෝකෙ බලගතුම ආයතනයක් තියෙනවා. The most powerful company, the BlackRock company. ලෝකෙ පුරා ප්‍රබල බලගතු ආයතන 500ක companies වල shares වල අයිතිය මේ BlackRock ආයතනයේ තියෙනවා. example එකක් විදිහට Apple, Microsoft, Google, Meta, Amazon, Tesla, Netflix, Nvidia, Berkshire Hathaway, Visa, Mastercard, Johnson & Johnson, ExxonMobil, JP Morgan, Procter & Gamble, Pepsi, Coca-Cola, Pfizer වගේ ලෝකේ ඉහළම තියෙන ආයතන ගොඩක සැලකිය යුතු shares ගණනාවක් මේ BlackRock ආයතනය සතුව පවතිනවා. ඒ කියන්නේ උදේ නැගිටලා රෑ නිින්දට යනකම් පාවිච්චි කරන, දකින, ඇහෙන, අතගහන ගොඩාක් දේවල් වල ඍජුව හරි වක්‍රාකාර අයිතියක් මේ BlackRock ආයතනයට තියෙනවා. මේගොල්ලෝ කොච්චර ප්‍රබලද කියනවා නම් ලෝකේ assets වලින් උත් සැලකිය යුතු ප්‍රතිශතයක් මේගොල්ලන්ට අයිතිය තියෙනවා. ලෝකෙ පුරා රටවල් 38ක branches 89ක්. මේ branches 89 employeesලා 16000ක් වැඩ කරනවා. BlackRock ආයතනයේ founder සහ CEO Larry Fink අද වෙනකොට Council on Foreign Relations, World Economic Forum වගේ powerful organizations වල board member කෙනෙක්. අද මේ case study එකෙන් ඔයා දැනගන්න යන්නේ මේ ලෝකේ powerfulම company එක BlackRock ආයතනයේ business concept එක, business secret එක, business strategies ටික මේ case study එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.